වෙලාවකට යාළුවෙක්, තවත් වෙලාවකට සහෝදරයෙක්, තවත් වෙලාවකට ආරක්ෂකයෙක්, තවත් වෙලාවක සුරතලෙක් වෙන කෙනෙක් ඔයාටත් ඉන්නවද? ඒ තමයි සුනකයෝ. ඉතින් මිනිසාගේ ළඟම මිතුරා වන සුනකයා ගැන ඔබ නොදන්නා කරුණු 6ක් ගැනයි එඩියුකේෂනල් channel එකෙන් අද අපි කතා කරන්න යන්නේ. පළවෙනි කාරණය හැඟීම් තේරුම් ගැනීම. ඔයාලා හැමෝම දන්නවා සුනකයන්ට ගඳ සුවඳ ආග්‍රහණය කරන්න පුළුවන් කියලා. නමුත් ඔයාලා දන්නවද අපේ හැඟීමුත් ඒ විදිහටම ආග්‍රහණය කරන්න පුළුවන් කියලා? ඔව්. ඔවුන්ගේ නාසයේ සුවඳ ප්‍රතිග්‍රාහක මිලියන 300කට අධික සංඛ්‍යාවක් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ට තියෙනා වගේ 50 ගුණයක්. අපි බය වුණාම, දුක හිතුණාම, තරහා ගියාම, සතුටු වුණාම අපේ ශරීරයෙන් ඇඩ්‍රිනලින් හෝ කෝටිසෝල් වගේ හෝමෝන නිකුත් කරනවා. ඉතින් අපේ ආදරණීය සුනකයන්ට පුළුවන් මේ හෝමෝන හඳුනාගෙන අපේ හැඟීම් දැනීම් තේරුම් ගන්න. ඒක නිසා ඊළඟ වතාවේ ඔයාලා දුක හිතුණු වෙලාවට ඔයාගේ ආදරණීය සුනකයා ඔයා ළඟට ඇවිත් හොරතල් වෙන්නේ ඒ හැඟීම් තේරුම්ගෙන කියලා මතක තියාගන්න. දෙවෙනි කරුණ. සුනකයෝ අවුරුදු 2ක ළමයෙක් තරම් බුද්ධිමත්. පරීක්ෂණ වලින් හෙළිවෙලා තියෙනවා සාමාන්‍යයෙන් සුනකයන් වයස අවුරුදු 2ක ළමයෙකු තරම් බුද්ධිමත් කියලා. ඔවුන්ට සාමාන්‍යයෙන් වචන 150ක් 250ක් අතර ප්‍රමාණයක් හොඳින් තේරුම් ගන්න පුළුවන් වගේම විවිධ සරල ගැටලු විසඳන්නත් පුළුවන් කියලා ඔයාලා දැනගෙන හිටියද? බෝඩර් කෝලි, පූඩල්ස් සහ ජර්මන් ෂෙපර්ඩ් වැනි සමහර වර්ග විශේෂයෙන් අනිත් සුනක විශේෂ අතරින් වඩාත් දක්ෂයි කියලා හඳුනාගෙන තියෙනවා. ඇමරිකාවේ හිටපු චේසර් නම් බෝඩර් කෝලි වර්ගයේ සුනකයාට පුළුවන් වෙලා තියෙනවා සෙල්ලම් බඩු 1022ක් හඳුනාගන්න. ඉතින් සුනකයෝ අනපිළිපදිනවා විතරක් නෙමෙයි, ඔවුන් ඒ තුලින් ඉගෙන ගන්නවා. අනිත් අතට එයාලට අවුරුදු 2ක බුද්ධියක් තියෙන නිසා තමා හරිම සැහැල්ලුවෙන් පොඩි ළමෙක් වගේ අපි එක්ක නිතරම සෙල්ලම් කරන්නේ. තුන්වෙනි කරුණ. සුනකයෙකුගේ නාසයේ රටාව අද්විතීයයි. එකිනෙක මිනිසුන්ට විවිධ ඇඟිලි සලකුණු තියෙනවා වගේ සෑම සුනකයෙකුටම අනන්‍ය නාසයේ රටාවක් තියෙනවා. ඔවුන්ගේ නාසයේ ඇති කුඩා කඳු වැටි සහ ගැටිති එක එක ආකාරයේ රටා හදනවා. එකම අම්මගේ පැටවුන්ට පවා වෙනස් රටා තමයි තියෙන්නේ. මේක නිසා මිනිසුන් හඳුනා ගන්න ඇඟිලි සලකුණු භාවිත කරනවා වගේම සුනකයන් හඳුනා ගැනීමේ ක්‍රමයක් විදිහට නාසයේ රටාව භාවිත කරනවා. ඉතින් මේ හුරතල් තෙත නහය ස්වභාවිකවම ඔවුන්ට පුද්ගලික හැඳුනුම්පත විදිහට අපිට සලකන්න පුළුවන්. හතරවෙනි කරුණ. මිනිසුන් වගේම සුනකයොත් සිහින දකිනවා. ඔයාගේ සුනකයා නින්දෙදි පාද ගැහෙනවා හෝ කෙඳිරි ගන්න ඔයාලා දැකලා තියෙනවා නම් ඒ සුනකයන් අපි වගේ සිහින දකින නිසායි එහෙම වෙන්නේ. ඔවුන් බොහෝ විට සිහින දකින්නේ ඔවුන්ගේ එදා දවස ගෙවුණු විදිහ ගැන. සෙල්ලම් කිරීම, දිවීම හෝ ලුහු බෙදීම වගේ. මෙයාලගේ තියෙන සිත් ගන්නා කරුණ තමයි කුඩා සුනකයන් නිතර සිහින දකින අතර විශාල සුනකයන් දිගු නමුත් අඩු සිහින සංඛ්‍යාවක් දැකීමයි. මේක හොයාගෙන තියෙන්නේ නින්දෙදි අක්ෂි චලන හඳුනා ගැනීමෙන්. ඔබ නිදාගෙන සිටින පුද්ගලයෙකු දෙස හොඳින් නිරීක්ෂණය කළොත් මේ දේ හොඳින් දැක ගන්න පුළුවන්. ඉතින් ඔබේ බලුපැටියා නින්දෙන් පයින් ගසන විට ඔවුන් බොහෝ විට ඔවුන්ට කලින් මගහැරුණු ලේන අල්ලා ගැනීම ගැන සිහින දකිනවා වෙන්නත් පුළුවන්. පස්වෙනි කරුණ. සුනකයෝ කියන්නේ වෘකයන්ගෙන් පැවත එන්නම්. මිනිසුන් සහ වෘකයෝ අතර වසර 15000කට විතර කලින් ඇතිවුණු සමතතා නිසා තමයි අද මේ ඉන්න සුනකයන් බිහි වුණේ. ඒ කාලයේ මිත්‍රශීලී වෘකයන් මිනිස් කඳවුරු වටා ගැවිසිමින් ආහාර කැබලි ලබා ගත්තා වගේම කාලයත් එක්ක හීලෑ වෘකයන් සුනකයන් බවට පරිණාමය වෙලා තමයි පළමු සුනක කණ්ඩායම බිහි වුණේ. මිනිස්සු දඩයම් කිරීම, ආරක්ෂා කිරීම හා මිත්‍රත්වය වගේ විවිධ සාධක පදනම් කරගෙන මේ විදිහට සුනකයන් බෝ කරන්න පටන් ගත්තා. ඒක නිසා තමයි විවිධ වුණත් එකම පක්ෂපාතී හදවතක් තියෙන විවිධාකාර අභිජනන වර්ගවල සුනකයෝ අපිට ලැබුණේ. ඉතින් ඔයාගේ සුරතලත් නිදාගන්න කලින් කෑ ගහනවා නම්, රවුමට කැරකෙනවා නම් ඒ වෘක DNA වලින් ලැබුණු දායාද තමයි. 6 වෙනි කරුණ. සුනකයෝ මිනිසුන්ව සෞඛ්‍ය සම්පන්න කරනවා. අධ්‍යයන වලින් හොයාගෙන තියෙනවා සුනක හිමිකරුවන් අඩු ආතතියකින් පෙළෙන බවත්, රුධිර පීඩනය අඩු බවත්, දිගු කාලයක් ජීවත් වෙන බවත්.
සුනකයන් නිසා අපිව වැඩිපුර චලනය වෙන්න, hina වෙන්න වගේම අනිත් අය සමග සම්බන්ධ වීමට හැකියාව ලැබෙනවා. සුනකයෙකු සුරතල් කිරීමෙන් අපේ ශරීරයෙන් ඔක්සිටෝසින් නිකුත් වෙනවා. මේ හෝමෝනය තමයි දෙමාපියන් සහ දරුවන් අතර බැඳීම ඇති කිරීමට දායක වෙන එකම හෝමෝනය. ඉතින් ඊළඟ වතාවේ ඔබේ සුරතලා ඔබේ උකුලට නගින විට මතක තියාගන්න ඒ කුඩා හුරතල් කිරීම ඔබේ සෞඛ්‍ය වැඩි දියුණු කරනවා කියලා. අන්තිමටම ඔයාලට මතක් කරනවා ඔයාලගේ ඒ හුරතලාගේ නමත් පහලින් කමෙන්ට් කරන ගමන්ම මේ කරුණු වලින් ඔයාලා දැනගෙන හිටිය කරුණු වගේම මීට අමතරව ඔයාලා දන්න කරුණු පහලින් කමෙන්ට් කරන්න කියලා. අපේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා මේ වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න වගේම තවත් යාළුවෙක්ට ඉගෙන ගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක් කරන ගමන්ම අපි සමුගන්නවා. වීඩියෝ එක බැලුව හැමෝටම ස්තුතියි.